පොත් කියවන අය පොත්වලට ආදරය කරන අය ගොඩක් බුක් ෆෙයාර්ස් වලට යනවා ලංකාවේ. ඉතින් ඔන්න අද මම අලුත්ම දෙයක් කියන්නට හදන්නේ මරදානේ තියෙන බුක් කෝනර් එක ගැන. මේ මරදානේ තියෙන බුක් කෝනර් එක ගැන අදට තියෙන අද ලංකාවේ අපි යන, අපි දකින, අපි එන්ජොයි කරන, අපි පොත් මිලදී ගන්න මේ බුක් ෆෙයාර්ස් වලට කලින් ඇති වුණු තැනක්. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ මේ බුක් කෝනර් එක මරදානේ තිබිලා තියෙනවා. ඉතින් ප්‍රේමදාස කියන පුද්ගලෙක් තමයි ඒ කාලේ මාතරේ ඉඳන් පැමිණි පුද්ගලෙක් තමයි මේ බුක් කෝනර් එක පටන් අරගෙන තියෙන්නේ කියලා එතනින් අපිට කිව්වේ. ඉතින් ඔන්න අද මම ගියා මරදානේ බුක් කෝනර් එකට. ගාමිණී හෝල් එක ගාව තමයි තියෙන්නේ මරදානේ. ඉතින් ගාමිණී හෝල් එක කිව්වහම වෙනම ඉතිහාසයක් තියෙනවා, වෙනම කතන්දරයක් තියෙනවා ඒ ගැන. ඉතින් මේ බුක් කෝනර් එකේ තියෙනවා පරණ පොත් අලුත් විදිහට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පරණ පොත් අලුත් කරලා තියෙනවා. අලුත් පොතුත් තියෙනවා, පරණ පොතුත් තියෙනවා. ඒ වගේම පරණ පොත් අලුත් කරලා තියෙනවා. ඉතින් පොත් කියවන කෙනෙක් හැටියට මම වගේම මම ඔබටත් කියන්නේ මරදානේ බුක් කෝනර් එකට යන්න. මෙතන ඓතිහාසික තැනක්. තාමත් එතන ඉන්නවා පීටර් අයියලා. තාමත් එතන ඉන්නවා බෙනට් අයියලා. තාමත් එතන ඉන්නවා අපිට ආදරෙන් සලකන, අපි ආසා කරන, අපි ආදරය කරන පොත් අපිට හොයලා දෙන, අපිට උදව් කරන ආදරණීය වෙළඳ මහතුන්. ඉතින් මරදානේ බුක් කෝනර් එක කිව්වහම අද ලංකාවේ මේ ඉතිහාසයත් එක්කම විශේෂයෙන් ඇමරිකාවේ ඒ වගේම එංගලන්තේ පවාද කතාබහට ලක් වෙන තැනක් තමයි මේ මරදානේ. අපේ ලංකාවේ මරදානේ බුක් කෝනර් එක. ඉතින් ආදරෙන් ආරාධනා කරන ගමන් මේ බුක් කෝනර් එකට යන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා මගේ චූටි කාලේ හිටපු යාළුවා වැල්ලව හංසිත් එකතු වුණා අද මාත් එක්ක මේ ගමනට මට උදව් කරන්න. ඉතින් ඇයවත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා මරදානේ බුක් කෝනර් එක කියන්නේ හිත සතුටු කරන, ඒ වගේම හිත කැමති තැන් අපිට ලැබෙන, හිත කැමති අය හම්බෙන, ආදරණීය පොත්වල ඉන්න චරිත හම්බෙන ආදරණීය තැනක්. ඉතින් මම මරදානේ බුක් කෝනර් එකටත් ගිහිල්ලා ඊට පස්සේ ඉතාමත් වෙනස්ම අත්දැකීමක් ගත්තා. ඒ වෙනස්ම අත්දැකීම තමයි මම මරදානේ දුම්රිය පොලෙන් වෙනදට එනකොට මරදානේ දුම්රිය පොලෙන් ප්‍රධාන ගේට්ටුවෙන් නැතුව මරදානේ දුම්රිය පොලේ බුක් කෝනර් එකට පිටිපස්සේ තියෙන ගේට්ටුවෙන් ඇවිල්ලා රේල් පාරට බහැලා මරදානේ තියෙන පාලම යටින් දුම්රිය පොලට ඇවිදගෙන ගියා. ඒකත් අලුත් අත්දැකීමක් වුණා ඉතින් මට. ඉතින් ඔබට ඒ අත්දැකීමත් විස්තර කරමින් මම නැවත වාරයක් කියනවා පොත්වලට ආදරය කරන ඔබ අනිවාර්යෙන් එන්න මරදාන බුක් කෝනර් එකට. එතන බොහොම රසවත් තැනක්, බොහොම වෙනස් තැනක්. ජය වේවා.